ඔයාගේ රවුටර් එකටත් වෙලාවකට සිග්නල් තියෙනවා වෙලාවකට සිග්නල් නැද්ද? සෙල් ID ලොගින් ගැන YouTube එකේ කොච්චර වීඩියෝස් තිබ්බත් හරියට සෙල් ID එකක් තෝරගන්න බැරි වුණාද? Geek Gaze වෙතින් කියන අලුත්ම අලුත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මොකක්ද මේ සෙල් ID ලොගින් කියන්නේ? සාමාන්‍යයෙන් ඩයලොග් මොබිටෙල් වගේ සමාගම් මෙයාලගේ ටවර්ස් වල ට්‍රැෆික් එක අඩු කරගන්න සහ යූසර්ස්ලට හොඳ කනෙක්ෂන් එකක් දෙන්න කියලා හිතාගෙන රවුටර් එකක් කනෙක්ට් වෙලා තියෙන සෙල් IDs මාරු කරනවා. නමුත් ඇත්තටම මේකෙදි අපිට සිද්ධ වෙන්නේ කනෙක්ෂන් එකේ ස්ටේබල් ගතිය නැති වෙන එකයි. ඒක නිසා අපි අද බලමු අපිට ගැළපෙනම සෙල් ID එකක් සිලෙක්ට් කරගන්නේ කොහොමද සහ ඒ සෙල් ID එක ලොක් කරගන්නේ කොහොමද කියලා. මේකෙදි අපිට රවුටර් එක අන්ලොක් කරලා තියෙන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ මෙතඩ් එක හරියන්නේ අපි හැමෝම ගාව වගේ තියෙන ඩයලොග් සහ මොබිටෙල් ලගේ S10 රවුටර්ස් වලට විතරයි. මුලින්ම කියන්න ඕනේ අපි හරියටම ගැළපෙන සෙල් ID එක තෝරගන්න නම් පොඩි ඉවසීමක් තියෙන්නත් ඕනේ. ඉවසීමක් නැති අයටත් මෙතඩ් එකක් මං අවසානයට කියන්න. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් Geek Gaze අපිව subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලා අපි යමු අපේ වීඩියෝ එකට. අපිට මේකෙදි Chrome Web Store එක support කරන Brave, Chrome වගේ ඕනම browser එකක් use කරන්න පුළුවන්. මම දැන් මේ විදිහට මගේ Brave browser එක open කරගන්නවා. හරි. දැන් අපි මේ search bar එකේ search කරගමු 192.168.8.1 කියලා. මේ විදිහට search කරගත්තට පස්සේ අපිට අපේ router එකේ web UI එකට එන්න පුළුවන්. හරි. මම දැන් මේ web UI එකට login වෙන්න යන්නේ. මම ඒකට මෙන්න මෙතන තියෙන login button එක click කරලා username එක සහ password එක මේ විදිහට දීලා login කියන එක click කරගන්න. හරි. අපිට දැන් බලා ගන්න පුළුවන් මේකේ සම්පූර්ණ UI එක load වුණා. මේකෙදි ඔයාට අන්ලොක් කරපු රවුටර් එකක් තියෙනවා නම් device settings වලට ඇවිල්ලා advanced settings වලට ගියාට පස්සේ ඔයාට මෙතනදි බලා ගන්න පුළුවන් cell ID login කියන feature එක. නමුත් දැන් අපේ රවුටර් එක අන්ලොක් කරලා නැති නිසා අපිට මේ feature එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. මම දැන් ඔයාලට කියන්නම් මේ රවුටර් එක අන්ලොක් නොකරම කොහොමද cell ID login කියන feature එක ගන්න කියලා. ඒකට අපි මුලින්ම අලුත් tab එකකට එමු. මේ විදිහට අලුත් tab එකකට ඇවිල්ලා ඔයා මෙතන search කරගන්න ඕනේ Chrome Web Store කියලා. හරි මේ විදිහට Chrome Web Store කියලා search කරාට පස්සේ search result වලින් පළවෙනි result එකට දාලා link එක click කරලා මම Chrome Web Store එකට යනවා. මේ විදිහට මම Chrome Web Store එකට ආවට පස්සේ search extensions and themes කියන තැන අපි search කරගන්න ඕනේ donut at home කියලා. මේ විදිහට donut at කියලා ගහපුවම අපිට බලා ගන්න පුළුවන් පල්ලෙන් search suggestion එකක් එනවා donut at home for ZLTS10 කියලා. අපි අන්න ඒක click කරගමු. මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ අපි යනවා අපේ donut at home for ZLTS10 කියන එක්ස්ටෙන්ෂන් එකට. මම දැන් මේ විදිහට එක්ස්ටෙන්ෂන් එක උඩ ක්ලික් කරලා මේක මෙන්න මේ විදිහට add to Brave කියන එක උඩ ක්ලික් කරගන්නවා. මෙතනදී ඔයා add extension කියන එක දෙන්න ඕනේ. ඔයාට Chrome browser එකෙන් පාවිච්චි කරනවා නම් මෙතන පෙන්වන්නේ add to Chrome කියලා. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක මගේ Brave browser එකට add වුණා. දැන් අපි යමු නැවත වතාවක් අලුත් tab එකකට. මම මේ විදිහට plus icon එක click කරලා අලුත් tab එකක් open කරගන්නවා. දැන් මෙතන අපි නැවත වතාවක් search කරගමු 192.168.8.1 කියලා. enter කරමු. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ dialog icon එකත් එක්ක plus icon එකක් ඇවිල්ලා මෙන්න මේ donut icon එකත් ඇවිල්ලා තියෙනවා. මේකෙන් අපිට හරියටම දැනගන්න පුළුවන් අපේ extension එක add වුණා කියලා. දැන් ඉන්න ඕනේ අපි පල්ලෙහාට බලා ගන්න පුළුවන් මෙන්න මේ brown color bar එකේ cell ID login කියලා එකක් තියෙනවා. අන්න ඒකට එන්න. ඒකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දැන් disable කියලා තියෙනවා. අපි මේක enable කරගන්න ඕනේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. මම මුලින්ම කිව්වා මේක කරන්න පොඩි ඉවසීමක් තියෙන්න ඕනේ කියලා. හරි. ඉවසීමක් තියෙන අයට තමයි මේ part එක. මේක තමයි method 1 එක. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ වැඩේ කරගන්නේ කියලා. හරි. මේකෙදි අපි කරන්න ඕනේ දවසේ හොඳටම router එකට signal තියෙන වෙලාව බලලා මෙන්න මේ cell ID එක මොකක්ද කියලා හරියටම අඳුන ගන්න එක. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ පෙන්නන්නේ 39575/93 කියලා. මේක ඔයා ඉන්න ඒරියා එකේ towers දෙක තුනක් තියෙනවා නම් වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ frequency එක විතරක් වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. හරි. දැන් මම කියන්නම් කොහොමද අපි හරියට මෙන්න මේ signal තියෙන හොඳ tower එකක් තෝරගන්නේ කියලා. මම කලින් කිව්වා වගේ අපි කරන්න ඕනේ දවසේ හොඳටම signal තියෙන වෙලාවල් ටික බලලා මේ විදිහට අපේ web UI එකට login වෙලා මෙන්න මේ විදිහේ cell IDs ටික මොනවද තියෙන්නේ කියලා බලා ගන්න එක. ඒ විදිහට බලාගෙන ඔයා මේ ටික හොඳටම signal තියෙන වෙලාවල් වලදී තියෙන cell IDs මොනවද සහ signal නැති වෙලාවල් වල තියෙන cell ID මොනවද කියලා ඔයා ලියලා තියාගන්න. මම මේ විදිහට ලියාගත්ත cell IDs තුනක් දැන් මං ගාව තියෙනවා.
එකක් තමයි 39575/93 දෙවෙනි එක තමයි 38948/93 තුන්වෙනි එක තමයි 38750/3 හරි මෙන්න මේ විදිහේ සෙල් IDs තුනක් මම මේ විදිහට හොයාගෙන තියෙනවා ඔයාලට මේ සෙල් IDs ඉක්මනට හොයා ගන්න ඕන නම් ඔයාලට රවුටර් එක රීස්ටාර්ට් කර බලලා හොඳ සෙල් ID එකක් සෙට් වෙන අවස්ථාවල් වලදී ඒ සෙල් ID ටික ලියා ගන්න පුළුවන් මම දැන් මේක enable කරනවා enable කරලා input frequency කියන එකට අර කලින් තියෙන ඉලක්කම දෙනවා ඒ කියන්නේ 39575/93 කියන එකේ මෙන්න මේ 39575 කියන කෑල්ල තමයි මෙතනට දෙන්න ඕනේ මම මේ විදිහට ඒක ඇඩ් කරගන්නවා 39575 ඊට පස්සේ input cell ID කියන තැන මෙන්න මේ 93 කියන එක දාගන්නවා මේ විදිහට ඇප්ලයි කරාට පස්සේ මට පුළුවන් cell ID එක ලොක් කරගන්න මේකෙදි මගෙන් අහනවා රවුටර් එක රීස්ටාර්ට් කරන්නද කියලා මම මේකෙදි yes කියන එක දීලා රවුටර් එකට රීස්ටාර්ට් වෙන්න දෙනවා මේකෙදි මම කලින් කිව්වා වගේ මම cell IDs තුනක් ලියාගෙන තියෙනවා මම මේ විදිහට මේ තුන කම්පෙයාර් කරලා බලලා හොඳ cell ID එකකට කනෙක්ට් වෙලා cell ID එක ලොක් කරලා ඇප්ලයි කරලා තියාගන්නවා ඒ විදිහටයි මේ වැඩේ කරන්නේ ඒකයි මම කිව්වේ මේකට ඉවසීම ඕනේ කියලා ඒ කියන්නේ ඔයා දවසේ හොඳටම සිග්නල් තියෙන වෙලාවල් ටික බලලා ඒවට අදාළ cell ID මොනවද කියලා ලියලා තියාගන්න ඕනේ මේ විදිහට රවුටර් එක රීස්ටාර්ට් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ලොග් අවුට් වුණා කියලා අපි ආයෙ පාරක් ලොග් වෙමු මම මේ විදිහට නැවත පාරක් පාස්වර්ඩ් එක දීලා ලොග් වෙනවා දැන් අපි යමු නැවත වතාවක් cell ID login කියන එකට මේක ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් දැන් මෙතන මගේ cell ID login enable වෙලා තියෙනවා මං කිව්වේ මං හොයාගත්ත තව cell IDs තියෙනවා කියලා මං ඒකක් ඇඩ් කරලා ඇප්ලයි කරලා බලනවා 38750 මෙතනට අපි 3 දෙනවා මේ cell IDs හරියන්නේ මම ඉන්න ඒරියා එකේ කට්ටියට විතරයි ඒ කියන්නේ මේ තියෙන්නේ මගේ පැත්තට අදාළ towers නිසා මේ cell IDs හරියන්නේ මගේ පැත්තේ ඉන්න කට්ටියට විතරයි ඔයාලට ගැලපෙන towers ටික මම අර කලින් කිව්ව විදිහට එක්ක රවුටර් එක රීස්ටාර්ට් කරලා බලලා හරි නැත්නම් දවසේ හොඳට සිග්නල් තියෙන වෙලාවල් සහ සිග්නල් නැති වෙලාවල් වලදී මෙන්න මේ විදිහට අපේ web UI එකට login වෙලා එතන තියෙන විදිහට cell IDs ටික ලියාගෙන හරි clear එකට වැඩේ කරලා cell IDs ටික හරියටම හොයා ගන්න ඕනේ. දැන් මම මේක දීලා apply කරලා රීස්ටාර්ට් කරගන්නවා රවුටර් එක. තවත් දෙයක් කියන්න ඕනේ. ඇතම් වෙලාවල් තියෙනවා අපේ මේ cell IDs සමහරක් ඒවා වැඩ නොකරන. ඒ වගේ වෙලාවල් වලදී අපි මේක disable කරලා තිබ්බොත් එහෙම automatically වෙනස් cell ID එකක switch වෙන එක අපේ ISP ලා විසින් automatically කරලා දෙනවා. නමුත් දැන් අපි මේ විදිහට cell login enable කරගත්තට පස්සේ අපිට මේ විදිහට automatically වෙනත් cell එකකට connect වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඔයාගේ router එක lock කරගත්ත cell ID එකෙන් අයින් කරගන්න අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට ආයෙ වතාවක් අපි අපේ web UI එකට login වෙලා මෙන්න මෙතන තියෙන cell ID login එකට නැවත වතාවක් ඇවිල්ලා මෙතනදි මෙන්න මේක disable කරලා දාන එක. disable කරාට පස්සේ එයාලා අපිට නැවත වැඩ කරන විදිහේ හොඳ cell ID එකට connect කරලා දෙනවා. අපි බලමු මේ පාරත් කරලා මොන වගේ result එකක් එයිද කියලා. ඉතින් මෙන්න මේ විදිහට කරලා අපිට පුළුවන් අපේ cell ID එක lock කරගන්න සහ unlock කරගන්න. මේ විදිහ ඔයාලට සාර්ථක වෙයි කියලා මං හිතනවා. ඔයාලට හොඳ stable connection එකක් මේ විදිහට router එකක් මගින් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඊගාවට මම කියලා දෙන්නම් ඉවසීමක් නැති කට්ටියට කොහොමද මෙන්න මේ cell IDs හොයාගන්න කියලා. හරි දැන් අපි යනවා method 2 එකට. මේකෙදි අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම Play Store app එක open කරගෙන Play Store එකේ search කරගන්න ඕනේ Netmonster කියලා. මේ විදිහට Netmonster කියලා search කරාට පස්සේ එන apps වලින් පළවෙනි app එක මෙන්න මේ විදිහට install කරගන්න. හරි දැන් මගේ මේ app එක install වෙලා ඉවරයි. ඊගාවට ඔයා කරන්න ඕනේ වැදගත්ම දේ තමයි router එකේ SIM එක ඔයාගේ phone එකේ පළවෙනි SIM slot එකට දාගන්න එක. මම දැන් මේ විදිහට මගේ router එකේ SIM එක මගේ පළවෙනි SIM slot එකට දාගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ Netmonster කියන app එක open කරගන්න එක. මම දැන් මේ විදිහට Netmonster app එක open කරගන්නවා. අපිට මුලින්ම Netmonster app එක open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට permissions required කියලා message එකක් ඇවිල්ලා දිනවා බලා ගන්න පුළුවන්. මේකෙදි අපි මෙන්න මෙතන තියෙන grant permission කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ location එකට allow සහ phone එකටත් allow කියන එක දෙන්න. මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ app use කරද්දී අනිවාර්යයෙන්ම අපේ location on එකේ තියාගන්න. හරි අපි මේ විදිහට app එක ඇතුළට ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන dialog කියලා අපිට අපේ router එක මේ මොහොතේ connect වෙලා තියෙන cell tower එක ගැන විස්තර බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ PCI value එක කියන්නේ අපේ router එකේ cell ID එක. එතකොට මෙන්න මේ මෙතන තියෙන
EARFCN value එක කියන්නේ අපේ router එකේ frequency එක. අපි කලින් PC එකෙන් cell ID lock කරද්දී frequency එකට සහ cell ID එකට යොදාගත්ත අංක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ අංක ඔයාට ලියලා තියාගන්න පුළුවන්. අපිට දැන් මෙතන පෙන්වන්නේ මගේ router එකේ SIM එක මේ දැන් connect වෙලා තියෙන cell ID එක සහ frequency එක. ඉතින් අපිට තවත් frequencies සහ cell IDs ඕනේ නිසා අපි කරන්න ඕනේ ෆෝන් එක අරගෙන ඔයා ඉන්න ඒරියා එක අවට පොඩ්ඩක් ඇවිදින ගමන් airplane mode on off කර බලන්න. එතකොට අපිට මෙතන වෙනත් EARFCN අගයන් සහ වෙනත් PCI අගයන් බලා ගන්න පුළුවන් වෙයි. එතකොට අන්න ඒ අගයන් ලියලා තියාගන්න. ඒවා ඊට පස්සේ අපි නැවත පාරක් PC එකෙන් apply කරලා බලන්න ඕනේ මේවා හරියන cell IDsද කියලා. ඒ විදිහට cell IDs තෝරගෙන අපිට cell ID locking කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමය මම කලින් කිව්වා වගේම කම්මැලි අයට නැත්නම් ඉවසීමක් නැති අයට මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් මතක ඇතුව අපිව subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාලට මොනවා හරි fix කරගන්න ඕන technical issues තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් comment එකක් දාගෙන යන්න.